අපි සාකච්ඡා කරමින් හිටියේ මේ අපේ ගම හදන මහ ව්‍යාපෘති පිළිබඳව. ගරුතර මහත්මනි, එක ග්‍රාම සේවා වසමට වෙන් කරන මුදල ඉක්මවා ගිය නිමාවක් සහිත ඒ මුදල ඉක්මවා ගිය වටිනාකමක් සහිත අවසානයක් මේ ව්‍යාපෘතිය අපේක්ෂා කරන ආණ්ඩුව විදියට. ඒ තුළ ප්‍රජා සහභාගීත්වයට බොහොම ලෙන්ගතු ආරාධනාවක් තියෙනවා ආණ්ඩුව පැත්තෙන් සහ මෙහෙවන කණ්ඩායම පැත්තෙන්. මේ මොහොතේ අපට මොකක්ද පොදු සමාජයට අපේ ගමට කියන්න තියෙන පණිවිඩය මේ වැඩපිළිවෙල සමග අපි කුමක්ද මේ වෙනුවෙන් කළ යුත්තේ කියලා ගමේ අය අපෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ වෙනුවෙන් අපිට දෙන්න තියෙන උත්තරේ මොකක්ද නැතුවා? මේකේ මේ අත වශයෙන් මේ ගම නැගුම ආරම්භයේ ඉඳලම ප්‍රජා දායකත්වය පිළිබඳ වැඩි ප්‍රමුඛතාවයක් ජනාධිපතිතුමා දුන්නා. ඉතින් මේකෙදී අපි ප්‍රජා දායකත්වය මුල ඉඳලා ගත්තා. ඒ කියන්නේ මේ යෝජනා ලබා ගැනීමේදී ප්‍රජා දායකත්වය ගත්තා. ඒක ප්‍රජා දායකත්වය නොඑක් ක්‍රම වලින් ගත්තා. ගමට ගිහිල්ලා ගත්තා, ජනසභා කැඳවලා ගත්තා, විවිධ සංවිධාන වලින් ලබා ගත්තා, ශාඛා සමිති වලින් ගත්තා. ඒ වගේම විවිධ මහජන නියෝජිත හැටියට තේරිච්ච ජනතා නියෝජිතින්ගේ ප්‍රාදේශ සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඊතරම් නෙවෙයි රජයේ සේවකින් රජයේ මොකද නිලධාරි ළඟට එනවා, සමුද්‍ර නිලධාරියා ළඟට එනවා, ග්‍රාම සේවක නිලධාරි ළඟට එනවා, ප්‍රාදේශීය ලේකම්ට එනවා, ගොවි ජන සේවා, ඒතර ගොවි සංවිධාන වගේ ඒවා, එතකොට පාසල් සංවර්ධන සමිති වගේ වට මේ වෙනවා. එතකොට ජනතාවගේ යෝජනා බවට පත් වුණා. එතකොට ඒකෙදී එහෙම නැත්තම් මේකේ ප්‍රජා දායකත්වය ලබා ගන්න අමාරුයි. යම්කිසි යෝජනාවකට ප්‍රජාවට අවශ්‍ය නැති එකක් නම් ඒ ප්‍රජා සහභාගී වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගමේ උවමනාව තමයි අපි ගමට අරන්. ඔව් ඒක තමයි අපේ මේකේ වැදගත්කම. දෙවනි ඉතින් ඒවයි අඩුපාඩු නැත්තේ නෑ නෙවෙයි. මේ ඉතින් ඒව හුඟක් අවම කරන්න අපි මේ වර්ෂයේ අපි තීන්දුව කරා. ඒ වගේම දෙවැනි එක තමයි මේකට මේකේ සැලැස්ම යෝජනාව තෝරාගත්තේ තමයි සැලැස්ම සකස් කිරීමේ ඉඳලා අවසානයේ දක්වා ජනතාව සහභාගී කරගන්න. ඒකට මම විශේෂයෙන්ම මේ පහසු කාර්යකින් 3 දෙනෙක් මේ පත් කරනවා. ඒ කියන්නේ මේ යෝජනාව ලබාගත් මහජන නියෝජිතට අමතරව පහසු කාර්යකින් 3 දෙනෙක්. දැන් එයා ඒ 3 දෙනා අනිවාර්යයෙන්ම දැන් මේකට සලස්ම හදනකොට දැන් අපි කියන නිලධාරී කාර්මික නිලධාරිය අපි කියනවා මෙතන ඇලක් කපන්න ඕන කියලා. දැන් ඇලක් කපන්න කියන එක තමයි එතකොට ඒක වැඩි දරාගේ ඉල්ලීම නම් ඒ වගේ මේක සුදුසු යෝජනාව නම් ඒක තෝරගන්නවා. දැන් තෝරාගත්තට වැඩක් නැහැ. ජනතා සහභාගීත්වයට ප්‍රජා දායකත්වය ගන්න නම් මේක ඒකට ඒ ප්‍රජා ඒ ලබන ප්‍රයෝජන ලබන අය සුදුසු ආකාරයට මේක කෙරෙන්න ඕනේ. එතකොට අපි අර පහසුකාරයකින් මාර්ගයෙන් අපි කාර්මික නිලධාරියා ඇවිල්ලා මේ ඇල සකස් කරනකොට ඒක සැලසුම් කිරීමේදී වුන් සහභාගී වෙනවා. නැත්තම් සමහර තැන්වල අපි දන්නවා ඇල උස්ට වඩා උසින් තමයි කුඹුර තියෙන්නේ. ඉතින් ඇලෙන් වතුර යනවා ගන්න විදියක් නැහැ. ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් ඒක නිසා ඇල ඒ වගේම ඇනිකට් එක දැමිය යුතු තැන නෙවෙයි ඇනිකට් එක බඳින්නේ. ওই වගේ දේවල් තියෙනවා. විශේෂයෙන්ම මේ වාරි මාර්ග ඒවයි. එතකොට බෝක්කුව දැමිය යුතු තැන නෙවෙයි බෝක්කුව දාන්නේ. ඒ ගිහිල්ලා කවුරු හරි එක්කෙනෙක් කිව්වොත් මේ මගේ ගෙදර ළඟ දාන්න එපා අල්ලපු ගෙදර ළඟින් බෝක්කුව දාන්න කියලා එතනින් බඳින අවස්ථාවක් තියෙනවා. මේ සමාජයේ සිද්ධ වෙන ඒවා. ඉතින් නමුත් අපි මේ එතකොට මේ 3 දෙනා සහභාගී වෙනවා. එයා අවසානයේ දක්වා ඒකේ එතකොට මහජනයාගේ සහභාගීත්වය ලබා දීම ඒ පහසුකාරයෙන් 3 දෙනාගේ යුතුයකම. එතකොට ප්‍රශ්න ඇති වෙනවා මෙතන වංගුව පොඩ්ඩක් ලොකු කරන්න ඕන නම් ඒකට අයගේවල් ඉඩම් හිමියන්ගෙන් අවසරය ගන්න ඕන. නැත්නම් සමහර වෙලාවට විදුලි රහන් මදිනකොට ගහක් බාධාවක් නම් ඒ ගහ ඉවත් කරගන්න උදව් කරන්න ඕන. ඒ වගේම සමහර වෙලාවට ට්‍රැක්ටර් පැන්නා නම් එතන කුඹුරේ කෙනාගේ උදව්ව ඕන. ඉතින් ওই වගේ දේවල් තියෙනවා. මේ පහසුකාරකින්ගේ එතකොට. ඊළඟට ඒ වගේම මේවට ප්‍රජා දායකත්වය සැපියා ගැනීමටත් ඒවා සංවිධානය කරන්න පුළුවන්. එතකොට මේ මහජනයා ඊළඟට මේ අපි ගමේ අයගෙන් ඉල්ලන්නේ මේකට මේක තමුන්ගේ එකක් කරගන්න නම් අපි හිතනවා මොවුන් සහභාගී වෙන්න ඕන. එතකොට ඒකට පුදුම මානසික සුවයක් නැත්නම්
ආත්ම විශ්වාසයක් ඇති වෙනවා මේක මමත් මේකට දායක වුණා මේක රජයෙන් හදපු එකක් නෙවෙයි මේක මගේ මෙතන මම මේකේ බැද්ද කැපුවා මම මේකේ කානුව කැපුවා මම සිවින්ති කොටයක් දුන්නා මම තේ දුන්නා මම අයොක්ක තම්බල දුන්නා ඉතින් ඒ වගේ මේකක් එතකොට ඊළඟට අපි මේ තව ඒකේ වෙයිච්ච කාරණේකුත් තියෙනවා දැන් මේක සමහර විට දැන් මෙතන 120ක විතර දායකත්වයක් දෙන්න කිව්වම ප්‍රජාව සහභාගී නුනොත් නැතුව කොන්ත්‍රාත්කාරයක් කරන්න ගියොත් කොන්ත්‍රාත්කාරයට මේක කරන්න බෑ මොකද ඒ ලාභයක් නැහැනේ සාමාන්‍යයෙන් පිළිගැනීම තමයි යන වියදමට ලාභයක් එකතු කරලා තමයි අස්තමේන්තුව හදන්නේ කොන්ත්‍රාත් දෙනවා නම් ඒක කොන්ත්‍රාත්කාරය කරන්නේ නමුත් දැන් මේක කොන්ත්‍රාත්කාරයෙන් මේක ගන්න පෙළඹෙන්නේ නැහැ ඉතින් ඒක නිසා ඒකත් අපි යටි අදහසක්. එතකොට මේක මහජන ප්‍රජාව විසින් කරනවා. එතකොට ඒක ඉතාම සාර්ථක වෙලා තියෙනවා. ඒක වැඩියෙන්ම සාර්ථක වෙලා තියෙන්නේ මම බොහොම ආඩම්බරයෙන් කියනවා ගම්බද. අපි දුප්පත්යේ කියා ගන්නා ගම්වල තමයි මේක වැඩියෙන්ම. මේක ටිකක් අමාරුයි නාගරිකේ. මොකද ඒක මේ ඒක හේතුවක් තමයි වෙන වැඩ තියෙන පුළුවන් ඒ වගේම දායකත් මේකට නමුත් ඒ නාගරික පැතිවලත් මේකට වෙන ද්‍රව්‍යමය සහභාගීත්වයක් එන්න පුළුවන්. ඒක නිසා මේකේ අනිවාර්යයෙන්ම ප්‍රජා දායකත්වයක් අපි අනිවාර්ය කරලා තියෙනවා. හැබැයි ඒකේ අපි දායකත්වයේ සමහර වෙලාවට මේක වැරදි අර්ථකථනයක් දැන් විදුලි රැහන් නදින්න වගේ එකට ප්‍රජා දායකත්වයේ ඇස්තමේන්තුවෙන් ගන්න බෑ. මොකද ඒක විදුලි බල මණ්ඩලයට පවරනවා. විදුලි බල මණ්ඩලයෙන් කණු හිටවල ඒක මේ යම්කිසි තාක්ෂණික කටයුත්තක් නිසා. හැබැයි ඒකේ ප්‍රජාදායකත්වයේ ඒ ගස් ඉවත් කරගන්න ඒ වගේ ඒවට පුළුවන්. ඉතින් ඒක හන්ද අපි ඇස්තමේන්තුවේ එක ප්‍රමාණවල තියෙනවා. ඉතින් අපි 120ක තමයි උපරිමයේ තියෙන්නේ. ඒ වගේම වැඩියෙන්ම අපි නුපුහුණු මේ ශ්‍රමය තමයි මේ කටයුත්තට දාලා තියෙන්නේ. එක ගමකට එක ව්‍යාපෘතියක් ලෙස අපේ ගම හදන වෙලාවේ ගමේ වැඩ කටයුතු සමග එකතු වන්න කියන ආදරණීය ආරාධනය ආර්ථික සංවර්ධන කරු අමාත්‍යතුමා මේ රටේ සමස්ත පුරවැසියාගේ හෘද සාක්ෂියට කතා කොට මේ වෙනුවෙන් බොහොම ආදරණීය ආරාධනයක් කරනවා. ගමනැගුම මේ ගම හදන වැඩපිළිවෙල පටන් ගත්තේ ඊයේ නෙවෙයි. මීට අවුරුදු 6කට පෙර 2006 මාර්තු 23 වෙනිදා ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කයේ මොණරාගල දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය වන සියමලාන්ඩුවේ ඇතිමලේ කියන පුංචි ගමෙන් මෙතන ඉඳලා පටන් අරන් අපි ගම හදලා රට හදන වැඩපිළිවෙල අවුරුදු කිහිපයක් ඉස්සරහට ආවා. මේ අධියරට එන්න පෙර අප දරූ උත්සාහයන්නේ ප්‍රතිඵල සහ ප්‍රගතිය පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්. අපි මහන්සි වෙච්ච තරම් ආයෝජනය කළ මුදලට සමාන්තර වටිනාකමක් අපි පෙර අවස්ථාවල ලබාගෙන තියෙනවා දැනතුමා. මම හිතන්නේ ඒක ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි ආර්ථික වශයෙන් ලැබුවා වගේම අනිත් පැත්තෙන් මේ ඡන්දවලුත් ලැබලා තියෙනවා. ඒ කියන්නේ ඒක සංකේතයක්. ඒක සංකේතයක්. ඒ කියන්නේ අපි මේ ගම නැගුම ක්‍රියාත්මක වෙච්ච ගම්වල ඉහළම ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මෙහෙම ඔබතුමා මම හිතන්නේ මට වඩා හොඳට දන්නවා මේක මුලින්ම ජාතිය ගොඩනැගීම අමාත්‍යාංශය යටතේ තිබුණේ. ඉතින් බැලුවොත් ඒකේ ඇමතිවරයා හිටිය අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම මේ හිටියන් මේ ඇමතිවරු ඒ දිස්ත්‍රික්ක අංකයකට ආවා. අංකයකටත් ආවා. ඔය ඒකෙන් තමයි වැඩිම ඡන්ද අපේ සම්දාන්නේ ලැබුණේ. ඉතින් ඒ ප්‍රතිචාරයෙන් පේනවා ඒ කොට්ටාසවල දැන් කරන්දිනිය ගත්තොත් දකුණු පළාතෙන්ම වැඩිම ඡන්ද ලැබිච්ච කොට්ටාසේ. ඒ වගේම මොණරාගලත් ඒ වගේ. ඉතින් ඒ වගේ අපිට පුළුවන් ඒක බැලුවම දැන් ඒ නැති වුණත් අපි පැහැදිලිව අපි එක විෂය අරගෙන බැලුවොත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේක තුල ක්‍රියාත්මක වෙච්ච වැඩසටහන්. ඒ කියන්නේ විදුලිය සැපීම ජනතාවට විදුලිය සැපීම මේ ගම නැගුම තුලින් විශාල ප්‍රතිශතයකින් වැඩ. සමහර දැන් දිස්ත්‍රික්ක 100%ක්. ඒවා මේ නාගරික දිස්ත්‍රික්ක නෙවෙයි. ගම්බද දිස්ත්‍රික්ක වල ඒක විදුලිය. එතකොට පානීය ජලය සැපීම, ඒ වගේම මාර්ග ප්‍රමාණය, ඒ වගේම සුළු වාරි මාර්ග, ඒ වගේම පාසල් වල යටිතල දැන් උදාහරණයකට
ගිය අවුරුද්දේ අතිගරු ජනාධිපතිතුමා අඳුනගත්ත ප්‍රශ්නයක්. අපි හුඟක් කට්ටිය අඳුරගත්තත් ඒකට වැඩි උනන්දුවක් දැක්ුවේ නැහැ. ඒක තමයි මේ පාසල් වල වැසිකිලි කැසිකිලි ප්‍රශ්නය. අපි ගිය අවුරුද්දේ පමණක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි ක්‍රියාත්මක කරා ලංකාවේ වැසිකිලි කැසිකිලි හදන ඉතාම නවීන විදිහේ ඒවා පාසල් සංවර්ධන සමිතිය උපයෝග කරගෙන අපේ ගමන මේ වැඩසටහන යටතේ අපි හැදුවා. අපි ආඩම්බරයෙන් කියනවා වැසිකිලි කැසිකිලි 8300ක් 8300ක් මේ රටේ පාසල් තියෙන 10000කට ආසන්න ගණන 9800ක් පමණ. යන්නේ ඒ තරම් මේ ප්‍රශ්නේ අපි විසඳුවා. ඒ අනුව මම හිතන්නේ ඒ ප්‍රශ්නය 95ක් විතර විසඳුවයි කියලා. ඉතින් ඒ වගේ තව ගොඩාක් දේවල් අපි අඳුරගෙන කටයුතු කරා මේ ගමන නැගුවා. දැන් අපි තාමත් ඉන්නේ මේ ගම ගොඩනගා රට හදන ජාතික වැඩපිළිවෙල. ඒ ඔස්සේ ලෝකයේ දිනන්න අපි යන ගමන බොහොම සාර්ථක වැඩපිළිවෙලක් පහුගිය කාලේ අපේ ගමට ආවා. අපේ ගමට නෙමෙයි අපේ ගෙදරටම ආවා දිවි නැගුම වැඩසටහන. ආවේ හිස්සතින් නෙවෙයි මූලික අරමුණු හතරක් ඇතිව. එකක් පවුලේ ආහාර පෝෂණය, පවුලේ ආහාර සුරක්ෂිතතාව, අමතර ආදායම සහ ජීවන වියදම අඩු කිරීම කියන මූලික අපේක්ෂාවන් හතර පෙරදරිව. ඒ සාර්ථකත්වයට එක්ක මේ ගත වෙමින් පවතින මාර්තු මාසය දිවි නැගුම ඊළඟ අධීරයේදී ගෘහස්ස ආර්ථික ඒකක සැලසුම් කිරීම සඳහා රටේ ජනතාවගේ අපේ ගෙදරට ඇවිල්ලා අපේ මතය විමසනවා. මොකක්ද අපි මේ ගෘහස්ස ආර්ථික ඒකකයක් කියලා ගරු ඇමතුමනි අපේක්ෂා කරන්නේ? දැන් මේ අපි මේක අතිගරු ජනාධිපතිතුමා මේ දිවි නැගුම තුළ අර ඉලක්ක හතරට අමතරව එතුමා දැක්කා මේ අපේ රට ගොඩනගන්න මහා පරිමාණව වැඩ පටන් ගන්නවට වඩා මේ පොඩියට පටන් ගත්තොත් ඒකද දැන් උදාහරණයකට අපි මිරිස් කියනවා මේ රටට ඇමරිකානු ඩොලර් මිලියන 50ක. ඒ කියන්නේ රුපියල් වලින් කියනවා නම් බිලියන 5ක පමණ කියනවා. එතකොට මේ අනුව බැලුවම එතකොට හැබැයි අපි මිරිස් කස් 3 මේ අපේ රටේ තියෙනවා ගෙවල් 45 ලක්ෂයක් පමණ. එතකොට ඒකෙන් 25 ලක්ෂයක වැවුවොත් ගස් 3 ගානේ මේ මිරිස් ප්‍රමාණය වියලි මිරිස් ප්‍රමාණය ඕනනම් වෙලා ගන්න පුළුවන්. හැබැයි ඕක වවන්න ගියොත් මොන තරම් අක්කර ගාණක් ලොකු ව්‍යාපාරයක් ඇතුළේ පටන් ගන්න ඕනේ. ඉතින් මේ ගොඩා දෙයක් මම කිව්වේ ඒ වගේ අපි මෙතනදී හිතුවා මේ වගේ ගෘහ ඒකකයක් අරගෙන අපිට කතා කරොත් අපිට පුළුවන් මේ හුඟා කරන්න බැරි කියන දේවල් කරන්න මහා පරිමාණයෙන් හිතන්නේ නැතුව. ඉතින් අපි එතනදී විශේෂයෙන්ම මේ ගෘහ ආර්ථික ඒකක කියලා ගන්නේ එක පවුලක එක ගෘහයක එක නිවසක් ගෙදරක් කියන ඒකකය අරගෙන ඒ ඒකකය තුල ඒකට තියෙනවා නොඑක් ගෙදර තියෙනවා ගෙවත්ත තියෙනවා ඒ ගෙවත්තේ වගාව තියෙනවා වැට තියෙනවා ඒ වගේම වෙනත් මේ සත්ත්ව පාලනය වගේ ඒවා කරන්න පුළුවන් පොඩි කර්මාන්තයක් කරන්න පුළුවන්. ඉතින් මේක ඒ විදිහට මේක ගෘහ ආර්ථික ඒකකයක් කියන්නේ ඒ නිවස නිෂ්පාදනය කටයුත්තට නැත්නම් ආර්ථිකය ක්‍රියාවලියට රටේ ආර්ථික ක්‍රියාවලියට පමණක් නෙවෙයි පුද්ගලයාගේ ආර්ථික පවුලේ ආර්ථිකයටත් උදව් වෙන ඒකකයක් බවට පත් කරන්න. හරි. දැන් මේ ගමට ගිහිල්ලා වැඩක් කරනකොට ඕනෑම ආණ්ඩුවකට අතීතයේ බරපතල ප්‍රශ්නයක් තිබුණා මේ ගමටන ව්‍යාපෘති පිළිබඳ විශ්වසනීයත්වය පිළිබඳ. මොකද සාම්ප්‍රදායික චෝදනා තිබුණා මේ කොළඹ සීත කාමරයේ හදන යෝජනා ගමට එනවා. ගම ඇතුළේ බිම්මට්ටම ගැන ඒ උදවියට තියෙන අවබෝධයක් මේවා අපේ අදහස් නෙවෙයි ගම ඇතුළේ ක්‍රියාත්මක වන්නේ. මෙන්න මේ සාම්ප්‍රදායික චෝදනාව අද ගම ඇතුළේ වළංගු නැති බවක් අපි දකිනවා ගරු එමෙතුමනි. ඔබතුමාලා බිම්මට්ටමට ගිහිල්ලා බිම්මට්ටම අධ්‍යයනය කළා තමයි හැම ව්‍යාපෘතියක්ම ගම වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන්නේ. මේක ලොකු සාර්ථකත්වයක් විදිහට ඔබතුමන්ලාගේ මේ සෑම ව්‍යාපෘතියක් තුළම අත්විඳිනව නේද? ඔව් අපි හැම දෙයක්ම අතිගරු ජනාධිපතිතුමා මහින්ද චින්තනයේ ලිව්වෙත් එතුමාගේ බලපුරුද්ද අත්දැකීම් මුසු කරලා ජනතාවගේ අදහස් අරගෙන රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිතිවල විවිධ පක්ෂවල
එතකොට වෘත්තීය වේදීන්ගේ ඒ වගේම විශ්වවිද්‍යාලවල කතිකාචාර්යවරු ඔය අදහස් අරගෙන තමයි මහින්ද චින්තනය ගොනු කරේ. ඒ වගේම එතුමා මේක ක්‍රියාත්මක කරනකොටත් පුළුවන් තරම් මේ එතුමාගේ තියෙන අත්දැකීම් වගේම අනිත් අයගේ දැනුමත් ගන්නවා. ඉතින් අපි අර මම ওই කැසිකිලි ප්‍රශ්නෙත් එතුමා අඳුරගත්ත එකක් ඒ විදිහට. ඒ වගේ මේ විතර නෙවෙයි දැන් අපි මේ අඳුරගත්ත එකක් තමයි ළමා හා මාතෘ සයන. අපි දැක්ක ගම්වල මේ අම්මලා අපේ හොඳ පෞල් සෞඛ්‍ය සේවයක් තියෙනවා. මම හිතන්නේ ලෝකයේ ඉහළම මට්ටමේ තියෙන එක. හැබැයි ඒ කට්ටිය මේ යන අර බර කිරන්න එහෙම නැත්නම් මව්වරු ගැමිණි කාලේ යන සායනයට යාම පුටුවක් නැහැ. හදිසියෙන මුත්‍රා සාම්පලයක් ගන්න වැසිකිළියක් නැහැ. ඊටාම සමහරව එළියේ ඉන්නේ. ඇතුළට ගන්න ටික වෛද්‍යවරයාට පරීක්ෂා කරන්න සුදුසු වාතාවරණයක් සහිත පෞද්ගලිකත්වයේ රැකෙන විදිහේ ස්ථානයක් නැහැ. ඉතින් මේක අපි දැකලා අපි ඒක දැන් ඊටාම දැඩි අවධානයක් යොමු කරලා මේකට උත්තර දෙනවා. ඒ වගේම අපි දැක්කපු අපි අඳුරගත් එකක් තමයි අපේ රටේ අපි ඉස්සර අපි හිතුවා ඒක බොහොම වළංගුයි කියලා. හැබැයි ඒක දැන් අපිට පේනවා ඊටත් වැඩිය වළංගුයි කියලා. මොකද්ද? අපේ රටේ ජනතාවගේ සතියේ අවශ්‍යතාවයන් ආහාර සායල වගේ ගන්න යන තැන මොකද්ද කියලා. අපිට පෙනුණා 80%ක් පමණ ගම්බදත් නාගරික ජනතාවගෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් නගරේ වුණත් තවම මේ සති පොළට යෑම දෙල් කඳ පොළ වේවා නාරම්පිට පොළ වේවා මේ කිරිඳිවැල පොළ වේවා මේ යක්කල පොළ වේවා මේ හැම පොළකටම මීගමුවේ පොළ මේ හැම පොළකටම මේ ප්‍රදේශයේ ජනගහනයෙන් අඩු ගානේ සතියට සැරයක් එනවා. ඉහළම මට්ටමේ ඉඳලා මේ සාමාන්‍ය ජනතාව දක්වාම මේකට එනවා. එතකොට අපි ඒක දැකලා අපි ඒවා ගිහිල්ලා බැලුවා. ඒවයි පහසුකම් පැත්තෙන් බැලුවා මේ ආහාර මේ සතිපොළට එන්නේ වැඩියෙන්ම ආහාර. හැබැයි ඒකේ පිරිසුදුකම ගැන බැලුවොත් ඊටාම දුර්වල තත්ත්වයේ තියුනේ. එළවලු ටික තියෙන තැන අපිරිසුදු වෙලා ඒවයි මේ එතකොට මස් මාළු විකුණන තැන ඊටාම අපිරිසුදුයි මැස් වහනවා වතුර පල් වෙලා ඒ වගේම වර්ෂාව දවල්ට යන්න බෑ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියුනේ. එතකොට මේ සතිපොළ ගැන කවදාකවත් අවදාන. හැබැයි වැඩිම ප්‍රමාණයක් සතියකට එක දණකට එනවනම් يعني සිනමා ශාලාවකට අනිත් තැනකට වගේ වෙලා දැන් බස් නැවතුම් පොළකටත් වැඩි අපිට කියන්න පුළුවන්. බස් නැවතුම් පොළේ සමහර විට මේ ඒ පොළට බස් එකේ ආවොත් විසං සමහර තැන්වල තනින් තැන නගින්නේ. එක තැනකට එන්නේ නැහැ. නමුත් අපි දැක්කා මේ සතිපොළට කියන එකට අපි වැඩිපුර. එතකොට අපි මේ සතිපොළ අපි මොකද අපේ තව එකක් තමයි අපේ ඉලක්කය තමයි මේ කැම බීම සුලභ කරනවා විතරක් නෙවෙයි ඒවා හොඳ පිරිසුදු භවෙන් සෞඛ්‍ය සම්පන්නව ලබා දෙන්න. එතකොට අපි මේ සතිපොළවල් දියුණු කිරීමේ වැඩසටහන අපි දැන් අඳුරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ මේවා අර ජනතාවගේ එන ඉල්ලීම් හා හඳුනා ගැනීම වලට අමතරව අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳලා පල්ලෙහා මට්ටමට අපි ජනතා නියෝජිතින් හැටියට ප්‍රශ්න ගිහිල්ලා අඳුරගෙන විද්‍යාත්මක සමීක්ෂණ කරලා අපි මේවා කරන්නේ. ඒක නිසා තමයි මම හිතන්නේ මේකට